මුදල් ගෙව්වම දැන් ඒ කෑලි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා කියලා. අන්නේ කිව්ව කෙනා කවුද කියලා කියන්නකො. ත්‍රිරෝධ රථවල අමතර උපාංග සවිකිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒ හැකියාව තිබෙන්නේ නෛතික නීතිමය රාමුවක් තුල. ඒ නීතිය 2021 ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ගැසට් පත්‍රයේ අංකය තමයි 22න් 40 ඇලයිරක් 37 කියන ගැසට් පත්‍රය. මේ ගැසට් පත්‍රයේ තිබෙනවා අමතර උපාංග සවි කරන්න පුළුවන්. නමුත් ඒ සවි කළ යුතු නෛතික රාමුව නැත්තම් ඒ සීමාවන් මොනවද කියන එක. එතුමාට පුළුවන් මේ පනතේ 19 වෙනි වගන්තියේ කියලා තියෙනවා අනේක දේවල් වෙනස් කරන්න අවසරයක් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා ගාස්තුවක් අය කරන්නත් පුළුවන්. බස් රථයක කොටස් 22ක් අපි වෙනස් කරන්න දීලා තියෙනවා. චාරිකා සඳහා පමණක් යන වාහන වලට වෙනම ටිකක් තියෙනවා. මගින් ප්‍රහාණය කරන වාහන වලට වෙනම ටිකක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමා මේක ලියාපදිංචි කරන්න පුළුවන්ද බැරිද? ලියාපදිංචි කරාම ඇක්සිඩන්ට් එක වෙන්නේ නැහැ කියලා කියනවනේ.